මෙතුමන්ලා කියනවා මේ අපි කියන්නේ මේ බොරු චෝදනාවක් කියලා නැවත ත්‍රස්තවාදී ඇතිවීම නැත්නම් රට බෙදීම සම්බන්ධයෙන්. දැන් මේ මෙතුමන්ලාගේ අපේක්ෂකෙක් ලිපු පොතක්. ගුල්ශාන්ත සන්නස්කල. පිරිමි ගොඩයි මං විතරයි. මේකේ කවරේ මොකද්ද තියෙන්නේ? කවරේ තියෙනවා මේගොල්ලන්ගේ පැතුම මොකද්ද කියලා. හරි? මට කියපම් මොකද්ද උනේ? උඹේ ඇඟත් රත් වෙලා. මම හීනෙන් ප්‍රභාකරන් දැක්කා. නන්දි කඩාල් කලපුව හරහා ආපු හුළඟකින් එයාගේ ශුක්‍රාණුවක් ඇවිල්ලා මගේ ගර්භාෂයේ තැම්පත් වුණා. ඕක තමයි මේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ වේදිකාවේ ප්‍රධාන කතිකෙක් වෙච්ච එතුමා විසින් දේශපාලනයට ගෙන ආපු මේ පාදල චරිතවල පාර්ථනාව ඒකයි. හරි? ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවකින් අලුත් ලෝකයක් හදන්න. මොකද්ද මේ හදන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා එයාට හම්බුනොත් එහෙම බලයේ දින 60 මාස 60කින් අලුත් රටක් හදනවලු මේ පොළොවේ. ඔව්. එතුමා ඒක කරයි. මොකද මේ පොළොවේ අලුත් රටක් හදන්න එතුමා ඉඩ දීලා තිබුණේ ප්‍රභාකරන්ට. දැන් ප්‍රභාකරන්ගේ මේ උපුල්ශාන්ත සන්නස්කල කියන්නේ මගේ විශ්වවිද්‍යාල ජීවිතයේදීත් විශ්වවිද්‍යාල තුලදීත් බෙදුම්වාදී වෙනින් පෙනී හිටපු චරිතයක්. LTT එක ශ්‍රීමා බෝධිකාව මිනිමරණකට ඒක හරිය කියපු චරිතයක්. මේ චරිතය එකතු කරගෙන මේ අය කරන්න යන්නේ අලුත් රටක් හැදීම තමයි. එය වැළැක්වීම තමයි අගෝස්තු 17 වෙනිදා මේ රටේ ජනතාවගේ පරම යුතුයකම වෙන්නේ. හමුදාව ජීවිත පූජා කළා රැකගත්තු රටට දිනාගත්තු යුද ජයග්‍රහණයට දේශපාලන අලුතක් ගිය හැකි පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමයි ඔබ විසින්